අපි හිතමු පෘථිවියේ තියෙන සියලුම සාගර එක තත්පරයකින් හිඳිලා ගියා කියලා. වාෂ්ප වීමක්වත් ගලා යාමක්වත් නැතුව එක තත්පරයක් ඇතුළත සියලුම සාගරවල ජලය අතුරුදන් වුණොත් ඊට පස්සේ මොනවා වෙයිද? සියලුම සාගරවල ජලය එක තත්පරයකදී අතුරුදන් වුණොත් ඒ මොහොතේම පෘථිවි පෘෂ්ඨයේ 70%ක් හිස් භූමියක් විදිහට පේන්න ගන්නවා. ඒ එකම සාගර පතුලේ තිබුණ කඳු, ගිනි කඳු, ගල් කුහර ආගාද සියල්ල බලා ගන්න පුළුවන්. ඒ එක්කම මේ සාගරයේ හිටපු ජීවීන්ගේ ශරීරවල පීඩනය වෙනස් වෙන ගමන් මුහුදු පතුලට ඇදගෙන වැටෙනවා. සමහර සතුන් පුපුරලා මැරෙනවා. වතුර නැති නිසාත් කිලෝමීටර් ගාණක් උඩ ඉඳන් ඇදගෙන වැටෙන නිසාත් කිසිම සාගර ජීවියෙක් බේරෙන්නේ නැහැ. ඒ එක්කම සාගරයේ යාත්‍රා කරමින් තිබුණ සබ්මැරින් නැව් සියල්ල කිලෝමීටර් 4ක් 5ක් උඩ ඉඳන් සාගර පතුලට කඩා වැටිලා විනාශ වෙනවා. ගුවන් යානා කඩා වැටෙනවා වගේ. සාගරය කියන්නේ ලෝකයේ වායු සමතුලිතතාව පවත්වාගෙන ගිය ප්‍රධානම ස්ථානයක්. සාගරය නැති නිසා ඒක බිඳ වැටෙනවා. මිනිත්තුවක් වගේ යද්දී පෘථුවියේ බර අඩු වෙන නිසා භ්‍රමණය වේගවත් වෙනවා. ඒ වගේම ගුරුත්වයත් වෙනස් වෙන්න පුළුවන්. සාගරය උෂ්ණත්වය පාලනය කරන ප්‍රධානම තැනක්. ඉතින් සාගර ජලය නැතුව දවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක් දක්වා වැඩි වෙන්නත්, රාත්‍රිය අධික ශීතල වෙන්නත් පටන් ගන්නවා. ලෝකයේ සුළං රටා සම්පූර්ණ වෙනස් වෙනවා. මෝසම් පද්ධති වර්ෂා කාල වෙනස් වෙනවා. දවසක් වගේ යද්දී මුහුදට ගලා යන ගංගා සියල්ල හිඳෙන්න පටන් ගන්නවා. මොකද ජල චක්‍රය බිඳ වැටිලා. ගංගාවලට දැන් අවසානයක් තියෙනවා. ගංගා එක්කම කුඩා විල්, ජලාශ, ලිං සියල්ල හිඳෙන්න පටන් ගන්නවා. හිරුවෙලිය එක්ක උෂ්ණත්වය වැඩි නිසා මතුපිට ජලය ඉක්මනින් අවසන් වෙනවා. මිරිදිය ජලය වාෂ්ප වුණත් සාගර ජලය නැතුව වලාකුළු හැදෙන්න ජල අංශු මදි නිසා වැස්ස නවතිනවා. වායුව උණුසුම් වෙනවා. ඔක්සිජන් අඩු වෙලා කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා. සතියක් වගේ යද්දී ගොඩබිම සත්තු උණුසුම වැඩි නිසා වගේම ජලය නැතුව මිය යන්න පටන් ගන්නවා. වගාවට ජලය නැතුව අස්වැන්න අඩු වෙනවා. පානීය ජල හිගය ලෝකයේ පුරා පැතිරෙනවා. මාළු නැතුව ආහාර හිගය තවත් වැඩි වෙනවා. අපිරිසුදු ජලයේ භාවිතයෙන් රෝග වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙලා මානසික ගැටලු ඉහළ යනවා. භූගත ජලයත් ඊටම වේගයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඇමසන් කොංගෝ වගේ ප්‍රධාන වනාන්තර පවා වියලෙන්න පටන් ගන්නවා. අවුරුදු 5ක් වගේ යද්දී ලෝකයේ බොහෝ මිනිසුන් වගේම ගොඩබිම සත්තු හුඟක් මිය ගිහින් සීමිත ජල පද්ධති එක්ක පොළව යට නිවාස හදාගත්ත කීප දෙනෙක් ජීවත් වෙන්න උත්සාහ කරන්න පුළුවන්. අවුරුදු 3ක් වගේ වෙද්දී මානවයා සම්පූර්ණයෙන්ම පෘථුවියෙන් වඳ වෙලා යන්නත් පුළුවන්. පෙර සූදානමක් තිබුණත් ජලය නැති නිසා ලොකු කාලයක් පවතින්න අමාරු වෙයි.